හයි. ඔයා එක දිගට පැය ගාණක් ෆෝන් එකේ හරි නැත්නම් ලැප්ටොප් එකේ හරි වැඩ කරන කෙනෙක්ද? එහෙනම් බෙල්ල වේදනාව, අත්වල කැක්කුම, ඇස්වල වේදනාව වගේම හිස වැදය වගේ දේවල් ඔයාට නිතරම ඇති. ඔයා නිකම්වත් හිතලා තියෙනවද ඇයි මේක එහෙම වෙන්නේ කියලා? මම අද කියලා දෙන්නම් මොකද්ද මේකට හේතුව? මේක කොහොමද වෙන්නේ? ඒ වගේම ගෙදරදිම මේක නැති කරගන්න පුළුවන් සරල ටිප්ස් ටිකක් සහ ව්‍යායාම ටිකක්. අපි එක දිගට පැය ගාණක් ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි බලද්දී මේ බෙල්ලේ වේදනාව අපිට නිතර ඇති වෙන දෙයක්. මේකට හේතුව තමයි අපේ කශීරුකාව සාමාන්‍ය ප්‍රමාණයට වඩා ආතතියකට ලක්වීම. අපේ හිස සාමාන්‍යයෙන් කිලෝ 4ක් කිලෝ 5ක් අතර ප්‍රමාණයක් බරයි. හැබැයි අපි බෙල්ල පහත් කරද්දී, ඒ කියන්නේ අපි අංශක 15ක් 30ක් වගේ බෙල්ල පහත් කරන් ෆෝන් එක හරි ලැප්ටොප් එකේ හරි වැඩ කරනවා නම් මෙතෙන්දී අපේ කශේරුවට එන බර ප්‍රමාණය වැඩි. එතෙන්දී අපි අංශක 15ක් හදිසියෙන්වත් බෙල්ල පහත් කරගෙන හිටියොත් කිලෝ 12ක වගේ බරක් අපේ කශේරුවට දැනෙන්න ගන්නවා. ඒ වගේම අපි අංශක 30ක් වගේ ප්‍රමාණයක් පහත් කරගෙන හිටියොත් කිලෝ 18ක වගේ බර ප්‍රමාණයක් දැනෙනවා. අපි අංශක 60ක් වගේ පහත් කරගෙන ඉන්නවා නම් කිලෝ 25කටත් වඩා බර ප්‍රමාණයක් අපේ කශේරුවට එකතු වෙනවා. මෙන්න මෙතෙන්දී කශේරුව දැඩි ආතතියකට ලක් වෙනවා. මේ මාංශ පේශිය බෙල්ලේ යමට තියෙන මාංශ පේශිය මේ බර දරා ගන්න ඕන නිසා එන්න තද වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතෙන්දී ඔයාට ජොයින්ට් ස්ටිෆ්නස් ඒ සන්ධි අතර ස්ටිෆ්නස් එකක් තද ගතියක් ඇති වෙනවා. මේ බෙල්ලේ මාංශ පේශිය හොඳටම තද වෙන්න පටන් ගන්නවා ටික ටික. අපි මේක නොසලකා හැරියොත් කශේරුකාවේ අස්ථි උනත් ටික ටික ගෙවෙන්න පටන් ගන්න පුළුවන්. මෙතෙන්දී ඔයාගේ නර්ව් කම්ප්‍රෙෂන් එක මෙන්න ස්නායුව තදවීමක් උනත් දීර්ඝකාලීනව අපි මේක ගණන් නොගත්තොත් වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ ඔයා මේ වගේ පෝස්චර් එකක ඉඳන් බෙල්ල පහත් කරගෙන ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි බලුවොත් ෆෝවර්ඩ් නෙක් පෝස්චර් එකක් නැත්නම් නෙක් හම්ප් එකක් කියලා අපි හඳුන්වනවා මේ වගේ පෝස්චර් එකක් හැදෙන්න පුළුවන්. ඒ වගේම රවුන්ඩඩ් ෂෝල්ඩර්ස් ඒ කියන්නේ ෂෝල්ඩර්ස් දෙක රවුන්ඩ් වෙලා අමුතු පෝස්චර් එකක් හැදෙන්න පුළුවන්. අන්න එතකොට මම අර කලින් කිව්වා වගේ නෙක් පේන් එක, බෙල්ල වේදනාව, හිස රදය, අත්වල වේදනාව වගේම ඇස්වල කැක්කුමත් ඔයාට ඇති වෙන්න පුළුවන්. දැන් අපි බලමු මොකක්ද අපි මේකට කරන්න කියලා. මුලින්ම ඔයා පෝස්චර් එක කරෙක්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා වාඩි වෙන පෝස්චර් එක හරියට කෙලින් වාඩි වෙන්න ඕනේ. මෙතෙන්දි වැදගත්ම දේ තමයි අපි පෝස්චර් එක කරෙක්ට් කරන එක. ඒ කියන්නේ අපි වාඩිලා ඉන්න ඉරියව්ව නැත්නම් ෆෝන් එක ලැප්ටොප් එකේ වැඩ කරන ඉරියව්ව නිවැරදිව පවත්ව ගන්න ඕනේ. අපි ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි පාවිච්චි කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම අයි ලෙවල් එකට ගන්න ඕනේ. බෙල්ල පහත් කරන් ඒ දිහා බලන එක නවත්තන්න ඕනේ. ඒ වගේම මිනිත්තු 30න් 30ටවත් අපි පොඩ්ඩක් චලනය වෙලා එන්න ඕනේ. කියන්නේ වාඩි වෙලා එක දිගට ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇවිදලා කරලා ගිහිල්ලා මිනිත්තු 30න් 30ට ඉරියව්ව මාරු වෙන්න ඕනේ. මම මේ පුරෝපයේ පෙන්නන විදියට හොඳ බෑක් සපෝට් එකක් තියෙන චෙයා එකක කුටුවක වාඩි වෙන්න ඕනේ. මේ මම කියලා දුන්නේ පොඩි ටිප්ස් ටිකක්. දැන් මම කියලා දෙන්නම් මේ වේදනාව සම්පූර්ණයෙන්ම නැති කරගන්න ගෙදරදීම ඔයාට කරගන්න පුළුවන් සරල ව්‍යායාම ටික. මේ එක්සර්සයිස් එක තමයි චින්ටක්. මෙතනදී අපි කරන්නේ අපේ බෙල්ල පිටිපස්සට මෙහෙම මූව් කරලා තත්පර 5ක් විතර තියන් ඉන්නවා. 1 2 3 4 5 මේ විදිහට බෙල්ල ඉස්සරහට පස්සට මූව් කරනවා. පස්සට මූව් කරන ගමන් පොඩි වෙලාවක් අපි ඒක තියන් ඉන්න ඕනේ. 1 to 5 කවුන්ට් කරා නම් හරි. 1 2 3 4 5 මේ විදිහට චින්ටක් එක්ක කරද්දි බෙල්ල පස්සට අරගෙන තත්පර 5ක් විතර ප්‍රමාණයක් තියාගන්න ඕනේ. මේ වගේ රෙපිටිෂන් 10ක් 12ක් අතර ප්‍රමාණයක් එකපාරකට කරන්න ඕනේ. අපේ දෙවෙනි ව්‍යායාමය තමයි ෂෝල්ඩර් ෂොට්. ඒකෙදි අපි කරන්නේ ෂෝල්ඩර් එක උඩට පල්ලෙහාට කිරීම. මේ විදිහට නෙක් මසල්ස් පොඩ්ඩක් ලූස් කරන එක තමයි මෙතෙන්දි වෙන්නේ. මේකත් අපි එක පාරකට 15 සැරයක් කරන්න ඕනේ. තුන්වෙනි ව්‍යායාමය තමයි ස්කැපියුලර් ස්ක්වීසිං. මේකෙදි අපි කරන්නේ මේ විදිහට පිටිපස්සට කරලා තත්පර 5ක් තියන් ඉන්නවා. 1 2 3 4 5 1 2 3 4 5 අපි පිටිපස්සට හොඳට අත් දෙක තල්ලු කරලා ස්කැපියුලර් මසල්ස් නැත්නම් අපේ පිටිපස්සේ කශේරුකාවට දෙපැත්තෙන් තියෙන මසල් ටික තද කිරීම තමයි මෙතෙන්දි කරන්නේ. ඔයාලට හොඳට දැනෙනවා දෙපැත්තේ මසල් ස්ක්වීස් වෙනවා නැත්නම් මිරිකෙනවා. අපේ හතරවෙනි ව්‍යායාමය තමයි නෙක් ස්ට්‍රෙචින්. මෙතෙන්දී අපි කරන්නේ පොඩ්ඩක් මේ මසල් එක දීමකට ලක් කිරීම. මේක ගොඩක් රිදෙනවා නම් කරන්න බෑ. සාමාන්‍ය රිදිල්ලක් තියනවා නම් මේක අපිට කරන්න පුළුවන් පළවෙනි දවසේ ඉඳන්. මෙතෙන්දී අපි ප්‍රතිවිරුද්ධ අතින් ඔළුව පොඩ්ඩක් පහත් කරලා මේ පැත්තට ඇදගෙන ඉන්නවා.
ඒක තත්පර 10ක් ඉන්න ඕනේ. 1 2 3 4 5 6 7 8 9 10. ඒ වගේ 3ක් එක පැත්තකට අපි කරන්න ඕනේ. මේ විදියට 3 පාරක් මේ පැත්තට කරලා අපි අනිත් පැත්තටත් ඒ විදියටම කන්ටිනියු කරන්න ඕනේ. මේ සරල ව්‍යායාම 4 ඔයාට පුටුවේ වාඩි වෙලා වැඩ කරන ගමන් වුණත් කරන්න පුළුවන්. ඔයාට පුළුවන් නම් මේක දවසේ 4-5 වතාවක් වුණත් කරන්න. දවසට 3 වතාවක් මෙතන උණු වතුරෙන් මේ මසල්ස් ටික තවලා ව්‍යායාම කරන්න පුළුවන් නම් තවත් හොඳයි. කලින් කිව්වා වගේ ෆෝන් එක බලද්දී, ලැප්ටොප් එක බලද්දී නිවැරදි ඉරියව්වල ඉන්න ඕන. හැම මිනිත්තු 30න් 30ටම චලනය වීමත් අනිවාර්යෙන්ම ඔයා කරන්න ඕනේ. මොකද චලනය කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍යම අංගයක්. මම හිතන්නේ අද වීඩියෝ එකෙන් ඔයා ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති. මේක ප්‍රයෝජනවත් වුණා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, තව කෙනෙක්ටත් බලන්න ෂෙයා කරන්න. මම තවත් මේ වගේ වීඩියෝස් සහ ඉන් ඩීටේල් රෝග ගැන විස්තර ව්‍යායාම කියලා දෙනවා. ඒ නිසා මගේ channel එක subscribe කරලම යන්න.